යසෝදරා උත්තමාවිට කවුරු හරි මෙහෙම වඳිනකොට කාන්තාව එයාගේ ජීවිතේ දහස් ගණන් පව් ගෙවිලා යනවා. චරානුභාව. කසාද බඳින කල ජීවිතේ නසාගෙන නැහැ කවදාවත්. අනිත් එක තමයි කසාද බැන්දට පස්සේ තමන්ගේ මිනිස්සෙයිදී වෙන මිනිසුත් එක්ක ඉඳලා නැහැ. අසංකේය 4කුත් කල්පලක්ෂය. එක ජීවිතයක් නෙවෙයි දෙකක් නෙවෙයි තුනක් නෙවෙයි පේවෙවි ඇවිල්ලා බම්බසරටයි පතිවෘතාවට. නිසා ඈ වගේ කෙනෙක් සුදුසුම බෝධිසත්වයෙකුට මිසක් වෙන මිනිසෙකුට සුදුසු නැහැ. වෙන මිනිස්සෙක් යසෝදරා දිහා රාගසිතකින් බැලුවොත් හිස් පුපුරයි කියනවා. ඒ උත්තමාවිය දානෙ බෙදෙන පින්ඩපාතේ වඩිනකොට දානෙ බෙදෙන මිනිස්සෙක්වත් මොන දිහා බලලා නැහැ කියලා. බිම් බලාගෙන කියනවා පිරිමි පවා දම් බෙදන්නේ. කාන්තාව පවා දම් බෙදන්නේ බිම් බලාගෙන කියනවා. ඒ රස්සනට තියෙන සඳක් වගේ රැස් විහිදෙන මෝන මිනිස්සුන්ට බලන්න අමාරුයි කියනවා. ඒ උත්තමාවිය දුරින් වඩිනකොට දැනෙන සැනසෙල්ල, ඒ උත්තමාවිය දම් පිළිගෙන ගියාට පස්සේ දැනෙන සැනසෙල්ල කොච්චරද කියනවනම් දම් බෙදපු මිනිස්සු භාජන බිම තියලා ඒ උත්තමාවිය හිටගෙන හිටපු තැනින් පස් අරගෙන මෙහෙම නල්ලේ තිලක තියනවා කියනවා. බුද්ධ කාලේ යසෝදරා මෞත්තමාවිය පෙරම් පුරන සංසාරේ තමන්ගේ ඇස් දෙක වන් දරුවෝ දෙන්න දන් දෙද්දි සාදු සාදු කියලා අනුමෝදන් වෙච්ච බිරිඳ වෙලා ඇය ඉපදිලා තින කෝටි වාර ගන්න. ඇයට පේනවා කියන කල්ප අසංකේයය. යසෝදරා උත්තමාවියට එක කල්පයකට දරුවෝ දෙන්න ගානේ දන් දුන්නා. දරුවෝ දෙන්න ගානේ දන් දීලා තිනවා අසංකේයය. තමන් බිරිඳ වෙලා දන් දීලා මහා බෝධිසත්වයෝ. එහෙම එක කල්පයකට එක ජීවිතයක් දන් දුන්නා තමන්ම බිරිඳ වෙලා බෝධිසත්වයන්ගෙන් දානෙට දීලා අසංකේය වාරය. ඒ කවදාවත් මේ මිනිහා මට මෙහෙම කරනවාද කියලා හිතිලා නැහැ. දන් දෙනකොටම හිතිලා තියෙනවා කියනවා. මගේ සැමියා යමක් පතනවාද ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා කියලා. බුදුරජාණන් වහන්සේ බුදු බව පැතීමට දෙවෙනි වෙනවා යසෝදරා ස්වාමියාගේ බුදු බවට ආශිර්වාද කරපේවා.